අතුනේ මේ තියෙන්නේ Minecraft. අනික් ගේම් වගේ නෙමෙයි මේ ගොඩාක් වෙනස්. ඒ කියන්නේ මේ ගේම් එකේ survival තමයි තියෙන්නේ. අපිට fight කරන්න enjoy කරන්න ඕන අගොඩ play කරන්න පුළුවන් survival. ඊට පස්සේ creative mode කියලා තියෙනවා. ඒක අපිට හැම block එකක්ම mob කෙනෙක්ම infinite අපිට හම්බ වෙනවා. ඒක වැඩක් නෑ මෙච්චර. අපිට enjoy කරන්න ඕන survival mode තමයි play කරන්න ඕන. එහෙනම් අපි යන්න වීඩියෝ එකට. create new world ගියා. ඊට පස්සේ මෙන්න මේ මොනවා world name එකට දෙමු අපි. Sandu's world. ඊට පස්සේ easy difficulty එක easy. ඊට පස්සේ එච්චරයි දැන් කරන් තියෙන්නේ අපිට නම් එන්න මේ ඇඩ්වාන්ස් කියන එකට ගිහිල්ලා show coordinates දානවා show display දානවා ඊට පස්සේ create world හරියට ස්පොන්ලා තියෙනවා මට පෙන්නම බැරි පොගෝල් බයෝ මේක හරි සන්තෝෂයි අයියෝ බැරි එහෙනම් දැන් ඉතින් මේක කරන්න හැබැයි එහෙනම් අපි වැඩට පහිමු දැන් කපා ගන්න බෑ nice very nice then crafting table stick ඊට පස්සේ ඒ පළවෙනි ටූල් එක මොකක්ද wooden pickaxe wooden pickaxe හින්දා තමයි අපි Minecraft එකේ අනෙක් හැම තැනකටම යන්නේ wooden pickaxe එක නැත්තම් එහෙම බඩුව තමයි මේ stone ගන්න wooden pickaxe එක අයියෝ මේ බයික් කාරය කියලා යනවා මට පොඩ්ඩක් කරගෙන අඩුව පොවලම මේ නිකන් තියෙන්නේ Minecraft එකේ ගල්ලු වෙන තාක්ෂණික යුගයට එනවා වගේ ඒව යන්නත් බෑ ලී යුගයේ නම් නැතරයිට් යුගයට එනවා වගේ තියෙන Minecraft එකේ හරි ලස්සනයි එතන Minecraft එකේ මේ වැඩියෙන්ම අයන්නෝ තියෙන්නේ මේ තියෙන්නේ මොන බයම එකද කියලා දන්නවා අර මොකද බයම මේ නම මේ ජංගල් බයම එක තමයි වැඩියෙන්ම අයන්නෝ තියෙන Minecraft එකේ පොඩ්ඩයින් අපි ස්ටෝන් පේජ් එක කරලා කෝඩ් එක යනවා මොනවද යුණත් nice stone එක ඊට පස්සේ sword එක shovel එකක් shovel එක ඕනේ වෙන සමහරට හරි දැන් කෝඩ් එක අන්නරේ මයින් කරනවා යූස් ආදර මල් පබනි යනමි කමනි කවුද උදන්නේ තුලිකා ජමෝ කරතිපා කොරතිපා දැන් ඩර්ට් නැත්නම්
මම අලුතෙන් කන්ට්‍රෝලර් හදාගෙන කන්ට්‍රෝලර් එකේ අනිත් ඒවා ඒක දාගත්තේ. මේ තාම හොරනවා. දැන් කොයි පැත්තට යන්න නැතුව මේ පැත්තට යන්න. මේ විලේජ් වල දේශීය විද්‍යාව ටිකක් තියෙනවා. ඒ ටිකෙන් එකක් තමයි එකම ඩිරෙක්ටර් එකට යන එක. ඒ කියන්නේ මේ පැත්ත තෝරගත්තා නම් මේ පැත්තට විතර මෙහෙම යනවා. තව එකක් තියෙනවා. අපිට මොකක් කරේ දැන් කොහේ හරි හම්බුණා නම් මේ පම්කින් තියෙනවා. අන්න තියෙනවා බ්ලොක් 100ක් 200ක් දුරින් අනිවාර්යයෙන්ම විලේජ් එකක් තියෙනවා කොයි පැත්තට හරි. තව එකක් තියෙනවා චීට් හැබැයි චීට් වුණ ගන්නවා නේ හැබැයි ඒක කරන්න නැත්තම් බෑ. මේ කියන්නේ ඒක ස්ලෑෂ් රොකට් ස්ට්‍රක්චර් විලේජ් කියලා ගන්නවා චීට් ඕන් කරලා. මගේ චීට් ඕන් කරලා නැතිනම් මට ඒක කරන්න බෑ. ඒ වගේ චීට් ඕන් කරගෙන නැතුව හොඳම විදියක් තියෙනවා කරන්න. ඒක තමයි තියෙන වෙබ්සයිට් එක chunk මේ මොකද මේ chunk මට මතක් වුණා කියන. මෙතන රෂ් කේවුවක් තියෙනවා යට. අඩු. රෂ් කේවුව කරේ යනවා මොකද කියන්නේ අයන්නෝස් තියෙනවා රෂ් කේවේ ගොඩක්. මම මේක මතන්න ගාගත්ත රෂ් කේවුවක් තියෙනවා කිය. මේ දින ගහ හැදෙන රෂ් කේව උඩ විතරයි. ඒක ගන්න ඕනේ නෑ. හරිය. කේම විලේජ් එක. ලෝක කියන්න වෙනවා. chunk මේ වගත්ත මට නම දෙන්න. ඒකයි මට. මම මතක් වුණා කියන්න. ඔන්නදී වයින්. මම ඉතින් මයිනින් කරන්න ආවල කොට පොළොව යටට. තමතාවේදී මයිනින් කරන්න නෙමෙයි. යක්කුණ්ඩ පොළොව පොළොවට ගිහලා මයිනින් කරන්න හිතුණා. එයාට ඉතින් කොහමද මයිනින් කරන්න ඇන්ට ගමන මම අන්ද අයියෝ නෑ මේ රවට්ටයි මම මොනවද තව very nice. I control LED. Ay, ini mana ada apa nih? Lalu ini, tadi di luar mana? Aduh, yang nampun aku, ayam mana kata? Kau di dalam mana mati karo? Ayam mana kata? Ya kau ayam mana kata kau? Kau mati kena? Ayam mana kata mati karo ini? Kau ayam tiap kali udah paling nama. Ayo, sali tawa ini anak jauh. Maaf, मैं फोन रावटन के बारे में मिली तो तब अपन ने तो ये बता पालू है आयंदे अमल तो मैं आयु नए ब्लॉग चाहती है ने आंखें जिन्हें बड़ा कहता है तो दिया अरे ना मिल के दिया හැබැයි මෙන්න මේ බ්ලොක් තියෙන තැන් වල තමයි ගොඩක් වෙලාවට ටයිම් දෙනවා ඒක හොඳට දාලා දෙනවා. ඒක මොකද දන්නේ නැහැ. අර කියන අයන් ගොඩක් හරියට වුණා. හැබැයි මට ආවන්න නැතුව ගිහින් කුටි ගන්න බෑ නේද මං කියන්නේ. ඇත්තම කතාව ඒක. තවරොයි ටික කතා කරමු. අයියෝ කොප්පායට රෝචින්ද मैं कंट्रोल रहता हूँ गुरु ने उठे वंता उठी माइंड कर लेना को माइंड जाते आकर बैठे माइंड तो होता ना क्या कहीं में बैठे स्पाइडर स्पोन एक का उठा भी संतोष
ෆේස් කරලා තියෙනවා බායනපා මඩින්නට ඉන්නත් කොත්තේන මයිකරේ මට ඇවිල්ලා අරගෙන කියලා සම්බන්ධතාවයට වැඩි වෙනවා යකේ ඒක කරගෙන අම්මෝ ගේව් ස්පයිඩර් ඒ ස්පයිඩර්මෑන් අම්මෝ එකයි කරන්නේ ඒවා මනරට ටෝච් එකක් හරි දැන් ස්පෝන් එක බලමු කොහොමද ඒක වැකිනේ ගේව් මේ ටච් එකක් ඉන්නේ ගේව් ස්පයිඩර් වලට මම හිතනවා මම කොහොම හදුවත් දන්නේ නැහැ අයියෝ සල්ලි සීට් පෙරි වැඩක් නෑ අපා අයියෝ මේක ත්‍රිගන්නේ උඹට අයන්ටියා කමනොත් උඹලා ගන්නවා එනම් මෙලිය කෝලට තියෙන යවෝ අයන් හැමෙන්න ආමන්න දිනයි හරි අඩෝ උඩ තියෙන අඩෝ පට්ට මයින්චා අඩෝ හයන් අඩෝ වෙන්නලත් මට කියලා හිතන්නේ මයිතරේ අරගෙන හිතන්නේ ඇවිල්ලා යකේ අනුනගවරේන ඒක පොඩ්ඩක් කර වැඩි සබයන් කියන අතකට පුළුවන් හදලා පුළුවන් මේක මරු නයි කනවේ හොඳයි ඒ කාලේ නයිස් very nice දාපේ උඩි මයින් කරගෙන යනවා අයියෝ යකේ හිටියොත් තමයි ආතරේ උඩ මෙඩි වහම් නයිස් මෙඩි මයින් කර අයන් ගොඩක් තියෙනවා මයින් ෂාෆ්ට් එක මාර හොඳ මයින් ෂාෆ්ට් එක මාර හොඳ මේ මයින් ෂාෆ්ට් එක ගන්න හැබැයි සොන්දි අඳුරන නැතුණා අයන් කියලා තියනවා 20කට වඩා තියනවා නේද ගන්නේ 10ට තාටියක් බලන්න යනවා මාකරෙන්ද ඉයර අයියෝ මේ ටික මොකක් ඉන්නවද නැහැ ආයෙත් ආදරමල් පව් එයනනි කම්පිනි කවුද යන්නේ කවුද යන්නේ දුලිකා 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 නමදනා දිවා අරෝ ආදරමල් පවන්නේ මට මම රියම කරනවා තමයි මම තමයි යනවා කවදාවත් බොරු කියන්නේ නැහැ සිරාවර මම රියම කරනවා දැන් ගියා කියනද අර 27ක් තියා මට පොරාම හදාගත්තයි දැන් ආවේ වෙන දේවල් මතක නැති රෝස් ගාව තියෙන දිහා වෙන්දා මම ඇවිල්ලා තියෙනවා හරි නයිස් මෙන්න මෙතන ඔව් මේ ටෝස් කරා මෙන්න ස්පයිඩර්ස් කරන එක දරාගෙන පාට් නෑ නයිස් තමයි very nice අර පට්ට ගම්මතා ආයෙත් නෑ පළවෙනි අර හොඳේ රාර වයින් කරනවා නේ මයින් ෂාෆ්ට් එකක් අම්මා මෙතනත් අයන් තියෙනවා තාටෝ මම ටික දගනවා මීඩියම් මයින් කරනවා මට ඩයමන්ඩ්
diamond, gold, netherite මොනවද වුණත් පැහැෙන්නේ නැතුව. Kalau misalnya smile kanan ini smile kanan karena apa dia smile kanan ya karena melihat dalam dia smile kanan balang gamat sama balang ini mulai nama pada Kai, dekai, antarai, pahai, hayai, hadai, hadai, namai, dahayai, 11යි. අපි තප්පර 10ක් කියලා ගමු. එහෙනම් තප්පර 290. ඒක 60න් බෙදනවා. 60න් ඒක තප්පර 290 60න් බෙදනවා නම් මේ ටික ස්මෙල්ට් වෙන්න ඇති වෙයි. අනේ ස්මෙල්ට් වෙන්නකෝ. මම පාවු අනේ මම මේ ඇඩ්වර්ටයිස්මන්ට් අන්ලොක් වෙන්නේ නැති එක ෆෝල්ඩර් එක මම ගහලා මේ ඇඩ්වර්ටයිස්මන්ට් ටිකක් අන්ලොක් කරා. ඒකත් මේ YouTube channel එකට දාන්න තමයි. වැඩේ කියන්නේ වීඩියෝ එක නැති වුණා මම අද. මේ දැන් ඉතින් අලුත් එකක් ක්‍රියේට් කරා. ඉතින් මේ ටික මේ ඇඩ්වර්ටයිස්මන්ට් ටික අන්ලොක් වෙයි දැන් ත්‍රිත්‍රියන් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ මේ වීඩියෝ එක මම කරේ නැහැ. ඒක එහෙම අන්ලොක් වෙයි බලන්නකෝ. ඒකයි මේක ඇඩ්වර්ටයිස්මන්ට් අන්ලොක් වෙන්නේ. ඔඩෝ එන ආන්ටි කස්මට් වෙලා ඉවරයි. මට මාර සතුටක් දැනෙන්නේ පළවෙනි එපිසෝඩ් එකේ මම අයන් නාම හදා ගන්න යනවා කියලා. කිව්වම ඔඩෝ අපි මෙන්න මේ කැම එකත් ස්මල්ට් කරගමු මට බෙදගමු. වාද්ද මේ ෂීප් ප්ලගින් ගන්නේ. ඔව්. මටන් ඒරියක් බෙදගමු ඉක්මනට. කැම කණ්ඩේ කැම නැතෝ ජීවත් වෙන්න බෑනේ. ඒකනේ ප්‍රශ්නේ. අම්මට ස්පයිඩර් අයියේ එහෙමත් තියෙනවා. Nice, very nice. Then we take a look here. Yeah, Jack. Adore lani. Kobalanda. Abi ayan nama hada gumena. Taka. Ehena onna mangayan nama katanda yan. Helmet guy. Leggings ඊට පස්සේ මගේ කමිසි ටී-ෂර්ට් එක ඊට පස්සේ බූට් නේ බූට් ඊට පස්සේ චයි හරි එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මම මගේ අයන්නාම වලින් අය දන්නවා ඔන්න ඔයාලන්නේ නම් ගැම්ම හරි මට එක ජැකට් එක අයන් leggings and boots aduh awamma ega pattako adda patte පළවෙනි එපිසෝඩ් එකේ මම යන්නාම රාවා මොකද කියන්නේ friends මරුනේ අදන සුපිරි ගාලා පළවෙනි එපිසෝඩ් එකේ මම යන්නාම රාවා අඩෝ සුපිරියා දාබයන් පිකෙක්ස් එකයි අයන් ටූල්ස් වලට මාරුවෙම අයන් ටූල්ස් උත් අපිට ගන්න පුළුවන් අඩෝ Iron Man. Aduh, Iron Man කියලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් අල්ලලා පුනේ. Iron නාමයට දාගත්තනේ. Advertisement made. Iron Man.
ඔන්න එහෙනම් දැන් ඊළඟ ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් යන්නේ isn't it time pickaxe කියන එක. isn't it time pickaxe මට මතක නෑ හරියට ඇඩ්වර්ටයිස්මන්ට් එක. හැබැයි හොඳ. ඔන්න අපේ අලුත් tools ගන්න. ඊට පස්සේ X එකක් අලුතෙන් sword එකක් අපි හදාගමු sword එක. ඒකේ හොරනා කරන්නේ. ඔන්න එහෙනම් අපි ආය නාමරන් tools වලට මාරු වුණා friends. ගම්මත් තමා. අඩෝ බලංකෝ ඒක. ඔටෝ පට්ටකෝ. අද ඉඳන් මං අයන් මෑන්. කාටවත් එක වෙනස් කරන්න බෑ. හරිද? එහෙනම් ඔන්න අපි අයන් tools වලට මාරුණා. ඊට පස්සේ ඉතින් අයන් tools වලට මාරුණා කියලා අපි අයන් tools වල සිවුරු පිටිපස්ස යනවා කියලා. මේක කඩක මේක පාවිච්චි කරමු. එච්චරයි. හැබැයි රෑ වෙලා තාම මොනවා කරන්නද එළියට යන්න වෙනවද? විරේජයක් හාන්නද? පේසෙන් ආමේ ටෝචක් යන්නේ. ඒකයි. අඩෝ රෑ වෙලා ආවෝ. මං හිතුවේ උදේ කියලා. අයියෝ සරි. එකයි මම බයිවට. යවෝ පොඩි සොම්බි එක කරේ තියාගෙන ආවේ. ලෝකෝ එක නම් ගමන් නැද? පොඩි උන්ට මම කැමති නෑ. මහා අය පොඩි මහා වදයක් ආව. වදකාර පොඩි එක. දැන් උදේ වෙනකන් ඉන්න බෑ මේක තුල. ඔන්න එහෙනම් දැන් එළි වෙලා. දැන් ඉතින් යන්න තියෙන විරේජයක් හොයාගෙන යන ගමනේ. මේ ගමනේ මා පමණක් තනි වෙලා තනියෙන් ගත කරනවා මගේ ජීවිතේ. හරිම දුරට. කියලා වඩන්න මාර්ගයක් විතර දැනෙන. ශීප්ලටිය මාරලා ඌටියක් ගත්ත මට බෙඩ් එකක් හදාගන්න නැත්නම් රෑට යක්කුන්ගෙන් ගුටි ගන්න බෑ මට ඒක. ඒදවරට විවේචයක් අමුවේ නැතත් කොහේ විවේචයක් හරි ගාගෙන හිටියා කියන විවේචයක් අමුවේ නැත්තම් ඒ වෙන්නේ ටෙම්පරරි බේස් එකක් ගාගෙන තව ගත්තේ එක තමයි nice very nice දැන් යම් ටොන් 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 අන්න දින්දුව පටන් ගත්තා මෙන්න හරි බල්ලෝ අන්න බල්ලෝ මම බෝන්නේ නැහැ ඔයගලන්ට දෙන්න. තිබුණා නම් මම යාළු කරනවා අනේ මම පාට ලස්සන බල්ලෙක් කියලා. සිරාට මේ විලේජ් කොහෙද තියෙනකෝ? අඩෝ සිරාට මාර විලේජ්. ආදර මල් පවනේ යන්නේ මේ ගමනේ කවුදෝ දන්නේ කොහෙදෝ යන්නේ දුලීකා 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 දුලීකාගේ දේවතන් මට විලේජ් එකක් හම්බෙන්න ගන්න නැද්ද දන්නේ අයියෝ ගල්ලි අනේ මේ මොකද්ද මේ පාර හම්බුනේ මේකේ ගහක් කොලක්වත් නැහැනේ අකෝ මොකද්ද මේ බයෝම් එකේ නම අඩෝ එපා අඩෝ අම්මෝ ඒක මේ බයෝම් එක මහා පාගරක දෙන්නේ කැමත් ඉවරයි අන්න අයන් තියෙනවා යන් ඉක්මනට දන්නවනේ ඉතින් ගොල්ලෝ මං අයන් පෙරේතෙක් කියලා මොනවද තිබුණත් අයන් නැතුව බෑ අඩුවර කිලබයි කියන්නේ නෑ ඌ S2 රතු විතරයි අයන් තියෙන ගොඩක් මෙතන මේ පැත්තේ තියවනේ
මේ බෙඩ්රොක් නේ. ඒකින්ද මට වාසි. ඔන්න වණ්ඩ වැඩක්. ටින් 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 ඇයි මේ මම බෙඩ්රොක් නේද? බෙඩ්රොක්. යකෝ මාර වැඩක් නෙමේක මට ඕනි වෙලාවට නෑ. නමකුලත් වන්ද. මම මේක නෙමෙයි. ඔන්න ඕනි එක නෙමෙයි ඔබ දෙන්නේ. හරිනේ මට මේ කන්ට්‍රෝල් එක පුරු නෑ ගයියේ. ඔන්න ගන්න දැක්කද කොහමද ඒක මාරුනේ අදෙන්ට බලමු මේවා කියන්න බෑ රෙලිනේවද කියලා පරපම්පේ රපම්පේ රපම්පපම්පේ රපපරපම්පේ රපරපම්පේ රපපරපම්පේ රපම්පේ රපම්පේ පෙපේ රපපරපම්පේ රපපරපම්පම්පේ රපපරපම්පේ රපම්පේ අයන් හම්බුණා රපපරපම්පේ මට හින්දු මතකනේ තාලි විතරයි මතක අයියෝ මේ අයන් පොඩ්ඩයි තියෙන්නේ පහයි තිබුණා අර පැත්තට මාරුනේ බෙඩ්රොක් අයට මාර වාසි මේක ඒකට එහා බ්ලොක් එකේ ඉන්න ඕනේ ප්ලේස් කරනවා නම් මම හිතන විදිහට ඔව් දැක්කනේ අදෙන්ට පනින්න පුළුවන් වෙයිද මේ කන්ට්‍රෝල් එක මට හුරු නෑ අප්පා ඉසෙල් එක නම් හොඳයි ඉසෙල් එකේ නම් ඕනි තැනක ඉඳන් ඕනි තැනකට පැන්න හැකියි මේක බයයි දැන් අයියෝ දැක්කනේ ඔය හුරු නෑ හැබැයි මොන වුණත් අයන් නම් හම්බුණා අම්බානේට පට්ට මේ සීඩ් එක නමරු ස්නෝවි උනාට කවදා හරි විලේජ් එක කම්මෙන් නෑ දැනට විලේජ් එක කමු නැත අපි දැන් ටෙම්පරරි ප්ලේස් බේස් එකක් ගහගෙන ඉමු ටෙම්පරරි බේස් එකක් මං කිව්වේ ටෙම්පරරි අම්මට සිරි මට අනින්න එපා ගහනවා කන පැනෙන්න එන්නත් එමොදේ මගේ එනවා මෙතන නම් බැලුවා මගේ දෙවියන් ගියා ඕකා ෆ්‍රෙන්ඩ්ස් ඕක අනිනවා අම්මට එපා අඩෝ එපා අඩෝ එපා අනේ එපා අඩෝ ෆ්‍රෙන්ඩ්ස් අම්මෝ ඒක මොකක්ද ඔය උනේ හදවත ගැහුණා අම්මෝ කෑමත් ඉවරයි
එකදන් එහෙනම් අද වීඩියෝ එක අපි ඉවර කරමු. අයන්නාම හදාගත්තම ෆුල් අයන්නාමර අද එපිසෝඩ් එකේ අපි පළවෙනි එපිසෝඩ් එකෙන්ම ෆුල් අයන්නාමර ආවා. අයන්නාමරන් tools weapons ඊට පස්සේ බෙඩ් එකක් හදාගත්තා. ඊට පස්සේ කෑම ආගත්තා. අපි ඊළඟ එපිසෝඩ් එකේ විලේජ් එකක් හොයමු ගැම්මට. එහෙනම් මම අදට ගිහින් එන්නම්. බයි බයි. පොඩ්ඩකින් තව දෙයක් කියන්නව තිබුණා. මොකද හිතෙන්නේ අද වීඩියෝ එක ගැන? අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ඔයාලන්ට හිතෙන්නේ මොකද්ද කියලා යටින් කමෙන්ට් කරලා subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳෙන්න. බයි බයි.